නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභා දයාරත්න මහතාගේ අභාවයෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන විවිධ කටකතා සහ අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ පළමු වරට තම දරුවන්ද කැට වූ විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබෙනවා. තම සැමියාගේ අභාවයත් සමග සමාජයෙන් එල්ලවන චෝදනා සහ දරුවන්ක සිදුවන අපහාස පිළිබඳව ඇය සංවේදීව කරුණු පැහැදිලි කරන්නේ මෙලෙසින්. මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මගේ මහත්තයාගේ අවසාන කටයුතු අද තමයි ඉෂ්ට කරේ. ඉතින් ඒ අවසාන කටයුතු කරන අතරේ මටත් මගේ දරුවෝ දෙන්නටත් අපහාස කරමින් වීඩියෝ එකක් ෂෙයා වෙනවා. අපිට ප්‍රබාතට ඇති වුණා ඒ දුක නිවෙන්නත් කලින් මිනිස්සු මේකින් හම්බ කරගන්න මේ විදිහට ඇයි එයාට එහෙම අපහාස කරන්න කියලා මට නම් ඇත්තටම පුදුමයි. මට හිතා ගන්න බෑ ඒගොල්ලන් එහෙම කරන්නේ කියන එක. එයාට අනියම් බිරිඳක් හිටියා. අනියම් බිරිඳත් මිනිහ බාරගත්තේ නෑ වගේ අපහාස කරනවා. අනිත් එක මට දරුවෙක් නෙවෙයි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට මගේ විවාහ සාතික ඉදිරිපත් කරන්න පුළුවන්. මම ජීවත් වුණේ මගේ මහත්තයා කියන්නේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභා දයාරත්නත් එක්ක නිල නිවසේ. ඉතින් මම නිල නිවසට ගියයි කියලා එයාට සිදුවි හානි කරගන්න හේතුවක් නැහැ. අන්තිමට කතා කරෙත් මට මගේ ෆෝන් එකේ ඒවා එහෙමම තියෙනවා. මට ඒවා ඕන ඉදිරිපත් කරන්නත් පුළුවන්. මම තාමත් ඉන්නේ බදුල්ලේ. මට මගේ විවාහ සාතිකේ නැත්තම් අපි ගෙදරට ගියා නම් පෙන්වන්නත් පුළුවන්. මට ඉදිරිපත් කරන්න පුළුවන්. මම පස්සේ ඉදිරිපත් කරන්න. මේ වගේ අපහාස කළා මෙච්චර රටට සේවයක් කරපු මිනිසෙක්ට මේම අපහාස කරන එක හරියද? දෙයක් වුණාම මිනිසෙක්ට මොන විදියට පීඩනයක් ආවත් ඒ විදිහේ පීඩනයක් ඇවිල්ලා මොන දෙයක් වුණත් එහෙම අපහාස කරන එක හරියද? අනික මේ මරණය සම්බන්ධයෙන් නඩුගොනුව තාම ඉවර වෙලත් නැහැ. ඒ සම්බන්ධයෙන් 10 වෙනි මාසේ 2 වෙනිදා මට මතක විදිහට අධිකරණයේ තීරණයක් ගන්නේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක ළමෙක් අවුරුදු 5ක් අනිත් දරුවට මාස 2යි. මගේ මාස 2 දරුවා ඉපදුනේ මගේ මහත්තයාගේ උපන්දිනේ දවසේමයි ඒ දරුවා ඉපදුනේ. ඉතින් මට හරිම දුකයි අපේ මේ ඉන්නේ මගේ චූටිම බබා. මෙයාට මාස 2යි. අර ඉන්නේ ලොකු බබා. එයාට අවුරුදු 5යි දැන්. මේ ඉන්නේ මගේ අප්පච්චි. එයාත් එක්ක තමයි දැන් අපි ඉන්නේ බදුල්ලේ. මේ ඉන්නේ මගේ චූටි බබා. මේ බලන්න මේ අවුරුදු 1මාර කළා මේ මට කොහමටත් නෑ. මේ ඉන්නේ හොඳටම චූටි බබෙක්. ඔයාලට පේනවා ඇති. ඉතින් ඇයි මේම අපහාස කරන්න කියන එක නම් මට තේරෙන්නේ නෑ. හැමදාම කොටසකේ සතියේ හිටපු මම නිසා එහෙම දෙයක් වුණා කියලා කියනකොට ඇත්තටම මට හිතේ අමාරුයි. අවසාන වතාවට කතා කරේත් මට මන් නිසා එහෙම වුණා කියන්න බෑ. එයා කොහොමද ඒ රස්සාව හරි අමාරුවෙන් කරපු කෙනෙක්. ලොකු වැඩ ප්‍රමාණයක් එයාට කරන්න තිබ්බා. එයාට කරගන්න බැරි තරම් වැඩ තිබ්බා. රැට නිදා ගන්න හරියට වෙලාවක් තිබ්බේ නෑ. මේ හැම දෙයක්ම එක්ක තමයි එයා රස්සාව කරේ. මීට අවුරුදු ගානකට කලිනුත් එයා ඒ වගේ ප්‍රශ්නයක් උඩ බෙහෙත් වගේ බීලා සනීප වෙලා තියෙනවා. කට්ටිය බේරගෙන තිබ්බා. එයාට රැකියාවේ පීඩනය දරා ගන්න බැරුව ඒවට අදාළ කලින් රෝහල් ගත වෙලා හිටපු වාර්තාපුවා මගේ ළඟ තියෙනවා. ඉතින් එතකොට මම එයා ඉන්න තැනට ගිය නිසා එහෙම වුණා කියනවා නම් ඒක හරි වැරදි.
මම එයත් එක්ක විවාහ වෙලා හිටියේ. මගේ විවාහ සාතිකය තනිකරට ඉදිරිපත් කරනවා. එහෙම මටයි මගේ දරුවන්ටයි බොරු නිවුස් හදා දාන එකට මම ඇත්තටම මට කියන්න දෙයක් නැහැ ඒ ගැන. ඇයි එහෙම කරන්න කියලා මට තේරෙන්නේ නැහැ. මට එහෙම අනියංග පුද්ගලයෙක් එක්ක ජීවත් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම රාජ්‍ය සේවයේ යෙදුණු කෙනෙක්. එතකොට මම ඇයි එහෙම දෙයක් කරන්නේ? එහෙම අනියම් සම්බන්ධයක් නම් මට දරුවෝ දෙන්නෙක් හිටියේ කොහොමද? මම එයත් එක්ක එකට එක නිල නිවාසයේ ඉන්නේ කොහොමද? එතකොට එහෙමනම් නෑ මට කියන්න දේවල් මතක් වෙන්නේ නැහැ. මට හිතේ අමාරුවට මදිවට මේව දෙයක් වෙන්නේ. මේ හිතේ අමාරු මදිවට මේව දේවල් කරන්න මට ඉස්සරහක් නැතුව ඉන්න වෙලාවක මට මේක හිතා ගන්න බැරුව ඉන්න වෙලාවක මේ මගේ ඇයි බොරු දේවල් අදලා දරුවන්ට අපහාස කරන්නේ? මම හැමදෙනාගෙම ඉල්ලන්නේ දරුවන්ට අපහාස කරන්න එපා ඒ විදියට. අපි සමාජයට හොදක් කරපු කෙනෙක්. අය එහෙම අපි කාටවත් නරකක් කරලා නැහැ. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙච්ච මිනිස්සු අපි. අපිට එහෙම කරදර කරන්න එපා. මැරිච්ච මිනිස්සයාගේ ගෞරවය රකින්න කියලා මම ඉල්ලන්නේ. අපි කාගේවත් දේවල් හොයලවත් කාටවත් අපහාස කළවත් කාටවත් හානියක් කළවත් නැහැ. පුළුවන් තරම් අපි හොයාගන්න උත්සාහ කරා නැති වෙච්ච වෙලාවෙ ඉඳලා. ඒත් අපිට හොයාගද්දි ප්‍රමාද වැඩි. මායාලි නිසා අපිට ඒ හොයාගන්න මේ උනත් කරගෙන යන්න හැකියාවක් ලැබුණේ නැහැ අලි ප්‍රශ්නෙත් එක්ක. ඒක ඉතින් අපි කාගේත් අවාසනාව කියලා තමයි මම හිතන්නේ. ලොකු පුතේ එන්නකෝ. එන්න පුතේ. එන්නකෝ ඇඳට එන්න මාත්‍යෝ. එන්නකෝ. මේ බලන්න මේ ළමයා අවුරුදු 1මාරක ළමයෙක්ද කියලා මෙයා හොඳට කතා කරන ලොකු බබෙක්. ලංකාවේ මාධ්‍ය ඇත්තටම හැසිරෙන විදිය ගැන මට ඇත්තටම කනගාටුවක් තියෙන්නේ. මම මාධ්‍ය ඉගෙන ගත්ත කෙනෙක් හැටියට ඒ මාධ්‍ය පරිහරණය කරන හැටි දැක්කම ඇත්තටම ලංකාවේ කනගාටුවක් තියෙනවා මට. හැමතැනම බලන්නේ මොන දේ කළා හරි කුණු රාට තමයි හැම දෙයක්ම. මට කියන්න වචන එන්නේ නැහැ දෙයියනේ. මොන දේ වුණත් මගේ ඉල්ලීම මගේ දරුවන්ට ඊළඟට මාත්‍ය සම්බන්ධ කරගෙන මේ වගේ බොරු ප්‍රචාර කරලා අපහාස කරන්න එපා. අනිත් එක මේ දරුවන්ට එහෙම ලොකු තේරුමක්වත් නැහැ. මේ බලන්න මේ චූටිම ළමෙක් මේ අවුරුදු 1මාරක ළමෙක් නැහැ. මේම අපහාස කරන්න එපා අපිට. අපිට වෙන්න ඕනේ හැමදේම වෙලා අපි 3 දෙනා අපි 4 දෙනෙක් ඉඳලා දැන් අපි 3 දෙනෙක් වුණා. දැන් ඉතින් මේ වගේ දේවලුත් මට දරා ගන්න වෙනව නම් කොහොමද කෙනෙක් හිතන්නකෝ. කොහොමද කියලා හිතන්න මට එහෙම දෙයක් යොදගන්නේ. අනේ කරුණා කරලා බොරු නිවුස් ෂෙයා කරන්න එපා. පොලිස් පරීක්ෂණවලකට උත්තර දීලා අන්තිමට කතා කරේ මගෙත් එක්ක. අන්තිමටම කතා කරේ මගෙත් එක්ක ප්‍රශ්නයක් වුණා නම් මම හොස්පිටල් එකට ගියා නම් ඒක හේතුවක් වුණා නම් ප්‍රබත් ජීවිතේ නැති කරගන්න. මට කතා කරයිද එහෙනම් එයා යන්න පිටත් වෙලා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නකල්
එකට ජීවත් වෙලා ක්වාටර්ස් එකේ ඉඳලා මම ක්වාටර්ස් එකට ගියා කියලා මැරෙන්න හේතුවක් තියෙන්න පුළුවන්ද මනසෙට? එහෙනම් මැරෙන්න ඕනේ මීට අවුරුදු 5කට විතර කලින්නේ. මන්නම් හේතුව. ඇයි මේ වටයි දරුවන්ට යපාස කරන්නේ? අනේ කරුණාකරලා මේක නවත්තන්න. මම හැමදෙනාකින් ඉල්ලන්නේ ඒකයි. නැත්තම් මේ බුරුතොරතුරු මට අපිට අපහාස කරනවා කියලා ඒ පිළිබඳව නීතියෙන් හරි සාහනයක් ලබා ගන්න තමයි මට සිද්ධ වෙන්නේ. නැත්තම් මට වෙන කරන්න විකල්පයක් නැහැනේ. මගේ දරුවන්ට ගෞරවයක් දෙන්න එපයි සමාජයට යන්න. අනිත් එක මෙච්චර අමාරුවෙන් මේ රස්සාව කරපු මගේ මහත්තයාට අන්තිමට මේ රටේ මිනිස්සු කරන්නේ මේකද? ඇයි අපි මේ රටේ ඉඳලා මේ දේවල් ආගන්නේ? ඇයි මේම දේවල් වෙන්නේ? තාත්තා මිනිහ බාර ගන්නවා කියද්දී මට පුළුවන් විරුද්ධ වෙන්න. තමන්ගේ ගිරි බෝලා අදලා පුංචි කාලේ ඉඳන් උගන්නලා දැනකට ගෙනාවු දරුවගේ මිනිහ මට පුළුවන් ද බාර ගන්නකට විරුද්ධ වෙන්න? ඇයි මේම කතා හදන්නේ? අපි ප්‍රභාත්ගේ මිනිහ හොයා ගන්නකොට ඒක හොඳටම සත්තු විසින් හානි කරලා ඒක ගේන්න පුළුවන් තත්ත්වයක නෑ. අනිත් එක අධිකරණ කටයුතු වලින් පස්සේ අපිට නියෝගය ලැබුණේ බදුල්ලේ පොදු සුසාන භූමියේ දේ වල දාන්න කියලා තැන්පත් කරන්නවත් ආදානය කරන්නවත් එපා කියන එක තමයි අධිකරණ නියෝගය උනේ. අපිට ඒවට පිටින් කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. ඒ අසන්තකයේ තිබ්බ සියලුම බඩු බාහිර ආදී හැමදේම දැනට මහියංගනේ අධිකරණයට බාර දීලා තියෙනවා. ඒ සම්බන්ධ ගරු මහේස්ත්‍රාත්වරයා ගන්න තීරණයේදී අපි බලාගෙන ඉන්නවා. ඉතින් ඕකදී මම කියන්න උත්සාහ කරේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. මිනිස්සුන්ට මානසික පීඩනය දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව ගන්නාම තමයි මේව දේවල් වෙන්නේ. මගේ මාත්‍යයට තුනේ ඒක. අනේ මට ඒ ටික වුණොත් ඒව මගේ දරුවෝ දෙන්නාගෙන මොකද වෙන්නේ? ඇයි මේ කරන්නේ? නිවුස් හදනවා. හැමදේම වෙනස් කරගෙන තමන්ගේ වාසියට කටකතා මුල් කරගෙන නිවුස් හදන එක ගැන නම් පුදුම කනගාටුවක් තියෙන්නේ. අනේ මට තවදුරටත් කතා කරන්න බෑ. පුළුවන් නම් අපිට මේ විදියට අපහාස කරන එක නවත්තන්න කියන එකයි මම හැමෝගෙම ඉල්ලන්නේ. කොහොම ස්තුතියි. අපිට දුක බෙදා ගන්න උපකාර කරපු මේ වෙලාවේ මගේ හිතයි දෙමු මගේ දරුවෝ බලාගත්ත මේ අවස්ථාවේදී මම මේ වෙන හැම වෙලාවකම මගේ දරුවෝ ආරක්ෂා කරපු හැම දෙනාටම මම ස්තුති කරනවා. මට මේ දේවල් කවදාවත් අත්දැකෙන්නේ නැහැ. කොහොම ස්තුතියි. බලන්න කවුද කියන්නේ?